ඔයා තාමත් ඔන්ලයින් රුපියලක්වත් හොයපු නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඔයාට. ඒ වගේම ගොඩක් අය මගෙන් අහලා තිනවා අපි සතයක්වත් වියදම් නොකර කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ නැතුව ඉක්මනට සල්ලි ගන්න පුළුවන් වෙබ්සයිට් තියෙනවද කියලා. ඉතින් ඒකට උත්තරේ ඔව්, එහෙම වෙබ්සයිට් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒවා මයික්‍රෝ අර්නින් කැටගරියේ තියෙන ඩේලි පේමන්ට් කරන වෙබ්සයිට්. ඒ කියන්නේ අපිට දවස ගාන උනත් වැඩ කරලා සල්ලි ගන්න පුළුවන් වෙබ්සයිට් කිසිම සතයක්වත් වියදම් කරන්නේ නැතුව. ඉතින් මේ වෙබ්සයිට් වලින් අපිට ඇත්තටම මේ පටන් ගත්ත දවසේ මොනවත් සල්ලි ගන්න පුළුවන්. මම ඒක ඔයාලට කරලා පෙන්නන්නම්. මම අද රෙජිස්ටර් වෙලා ඔයාලට ඒක සල්ලි හොයලා සල්ලි අරගෙන පෙන්නන්නම් මම අනිවාර්යයෙන්ම. ඒකට ඔයාලට තවත් ඔයාලට තේරෙයි කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඒ වගේම මේ වැඩේ කරන්න අපිට PC එකක්, කම්පියුටර් එකක් ඕනෙමයි කියලා එකක් නැහැ. අපිට අපි ළඟ තියෙන ෆෝන් එකෙන් මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඔයා මොන මට්ටමේ වැඩක් කරන කෙනෙක් වුණත්, ඉගෙන ගන්න කෙනෙක් වුණත්, එහෙම නැත්නම් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වුණත්, ඔයා ඔන්ලයින් ෆීල්ඩ් එකට එන්න කැමැත්තෙන් ඉන්නවා නම්, ඔයා තාම සල්ලි හොයලා නැති කෙනෙක් නම්, ඔන්ලයින් සල්ලි හොයලා නැති කෙනෙක් නම් මේ වගේ වෙබ්සයිට් එකකින් පටන් ගන්න එක ගොඩක් හොඳයි. මොකද ගොඩක් ලේසියෙන් වැඩ කරලා අපිට සල්ලි ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි අද මම අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් වෙබ්සයිට් එක මුල ඉඳලා මම ඔයගලන්ට කියලා දෙනවා මේකේ වැඩ කරන්න කොහොමද කියලා. ඉතින් ඒක ගැන අපි ඉදිරියට කතා කරමු. ඊට කලින් ඔයා තාමත් අපිත් එක්ක එකතු වෙන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි අරන් එන්නේ මෙන්න මේ වගේ ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් වෙබ්සයිට්. ඉතින් අපිත් එක්ක එකතුලා ඉන්න එක කිසිම පාඩුවක් වෙන එකක් නෑ ඔයාලට. මොකද මම අර කලින් කිව්ව විදිහට අපි අරන් ඉන්නේ සල්ලි හොයන්න කියලා දෙන වීඩියෝස්. ඉතින් ඒකෙන් අනිවාර්යෙන්ම එකතුලා ඉන්න ඕන channel එකක් තමයි ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕන channel එකක් අපේ channel එක. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පල්ලෙහා රතු පාටින් තියෙන subscribe button එක උඩින් click කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකක් click කරොත් අපි දාන වීඩියෝ දාපු ගමන්ම ඔයාගේ ළඟට ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මට 100% විශ්වාසයි අද ඔයා මම මේ කියලා දෙන වෙබ්සයිට් එකෙන් සල්ලි ලබා ගන්නවා. ඉතින් එහෙම ලබා ගත්ත ගමන් ඔයා subscribe කරපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අයිමත් වීඩියෝ එකට ඇවිල්ලා subscribe කරන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට like කරපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඇවිල්ලා like එකකුත් දාලා යන්න. එහෙනම් ඉතින් අපි බලමු මොකද්ද මේ වෙබ්සයිට් එක, කොහොමද අපි මේ වෙබ්සයිට් එකෙන් සල්ලි හොයන්නේ කියලා. හරි, ඉතින් මේ වෙබ්සයිට් එකට එන්න ඕනේ link එක මම මේ වීඩියෝ එකට පල්ලෙහෙන් දාලා තියන්නම්. ඒ වගේම comment section එකේ පළවෙනි comment එක විදිහටත් දාලා තියන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මේ link එක උඩින් click කරලා සාර්ථකව මේ වෙබ්සයිට් එක ඇතුළට එන්න. ඉතින් වෙබ්සයිට් එක ඇතුළට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී මුලින්ම කියන්න ඕන ඔයාලට මේ වෙබ්සයිට් වලින් අපිට ලොකු මුදලක් එකපාර ලබා ගන්න බෑ. ඇත්තටම මේක මයික්‍රෝ අර්නින් වෙබ්සයිට් එකක් හින්දා අපිට සුළු මුදලක් තමයි හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් ඔයාලට දවස ගාන වගේ දවසේ බජට් එක කවර් කරගන්න සල්ලි හොයන්න මේ වෙබ්සයිට් එකෙන් අමාරුයි. ඉතින් සාමාන්‍යයෙන් ඔයාගේ මාසෙ අන්තිමට ඔයාගේ ඉන්ටර්නෙට් පැකේජ් එක දාගන්න, එහෙම නැත්නම් ඔයාට පොකට් මනි එක සෙට් කරගන්න, මෙන්න මේ වගේ දේවල් වලට මේ වෙබ්සයිට් එකෙන් පුංචි උදව්වක් ලබා ගන්න පුළුවන්. සල්ලි හොයන්න පුළුවන්. මම සල්ලි හොයලා තිනවා. මම ඒවත් ඔයාලට පෙන්නන්නම්. මම අර ලොකු මුදලක් හොයන්න බෑ කියලා කිව්වේ සමහර අය එන්නේ එකපාරට ලක්ෂ ගණන් කෝටි ගණන් හොයන්න. ඉතින් එහෙම හොයන්න පුළුවන් වෙබ්සයිට් එකක් නෙමෙයි මේක. සාමාන්‍ය පොඩි මුදලක් හොයන්න පුළුවන් හොඳ වෙබ්සයිට් එකක්, හොඳට පේමන්ට් කරන. ඉතින් මම මුලින්ම ඔයාලට මේ වෙබ්සයිට් එක ඔයාලට බලා ගන්න පුළුවන් 2020 තමයි මේක පටන් අරන් තියෙන්නේ. මේ වෙනකොට මිලියනයක් විතර ඉන්නවා යූසර්ස්ලා. ඒ වැඩ කරන හැමෝටම මෙයාලා අනිවාර්යයෙන්ම සල්ලි ගෙවනවා. මොකද මමත් සල්ලි ගත්තා. මම හිතන්නේ 2021 හරි 22 හරි තමයි මේ වෙබ්සයිට් එක රෙජිස්ටර් උනේ. එදා ඉඳන් අද වෙනකන් කිසිම ප්‍රශ්න නැතුව මේ වෙබ්සයිට් එකෙන් මට සල්ලි ගෙවනවා. ඉතින් මම ඒ ඔක්කොම පෙන්නන්නම්. මම මුලින්ම මේකේ පෙන්නන්නම් කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉතින් ඔයා ෆෝන් එකෙන් කරනකොටත් මේ විදිහටම තමයි කරගන්න තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහා තියෙනවා රෙජිස්ටර් කියලා බටන් එකක්. මෙන්න මේක උඩින් ක්ලික් කරගන්න ඕනේ. හරි. මේක උඩින් ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඊමේල් එක දෙන්න තැනක් තියෙනවා. ඔයාගේ වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් මෙන්න මෙතනට දෙන්න. ඊට පස්සේ යූසර් නේම් එක දෙන්න. ඉතින් යූසර් නේම් එක දීලා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහා පාස්වර්ඩ් එකක් තියෙනවා. මේ යූසර් නේම් එක කියන්නේ ඔයාගේ නම දෙන්න තියෙන්නේ. නමත් එක්ක ඉලක්කම් කිහිපයක් දෙන්න. මොකද එකම නම තියෙනා ඉන්න හින්දා. ඉතින් ඊට පස්සේ මෙතන පාස්වර්ඩ් එකක් දෙන්න. පාස්වර්ඩ් එක දීලා ඊට යටින් වල බලා ගන්න පුළුවන් ඒ දුන්න පාස්වර්ඩ් එකම වරද්දන්න නැතුව මෙන්න මෙතන දීලා I am not a robot කියලා ටික් එකක් දාගෙන මෙතන ඔළුවෙන් හිටගෙන ඉන්න කෙනාව තෝරන්න ඕනේ. ඉතින් මේ Google තමයි ඔළුවෙන් හිටගෙන ඉන්නේ. මෙතන දැන් ඔක්කොම ඔළුවෙන් හිටගෙන නෙමෙයි හරි විදියට ඉන්නව නම් no answer කියන එක උඩින් ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන register කියන බටන් එක උඩින් ක්ලික් කරන්න විතරයි ඔයාට තියෙන්නේ. ඉතින් සමහරක් විට ඔයාට ඔයාගේ මේල් එකට මෙයාලා කෝඩ් එකක් එවන්න පුළුවන් වෙරිෆයි කරගන්න. එහෙම නැත්නම් ඔයාව කෙලින්ම මේ වෙබ්සයිට් එක ඇතුළට අරගෙන යනවා. හැබැයි මීටත් වඩා පට්ටම ලේසි විදිහක් තියෙනවා මේකේ රෙජිස්ටර් වෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් තියෙනවා login with Google කියලා බටන් එක. මෙන්න මේක උඩින් ක්ලික් කරාට පස්සේ අපේ ෆෝන් එකේ හරි අපි කම්පියුටර් එකේ හරි තියෙන Google account එක බලා ගන්න පුළුවන්. එතකොට ඔයා Google account එක උඩින් ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ continue කරන්න තැනක් එනවා. ඒක continue කරාට පස්සේ ලේසියෙන්ම ඔයාව මේ වෙබ්සයිට් එක ඇතුළට අරගෙන යනවා.
ඉතින් මං හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති මේකේ රෙජිස්ටර් වෙන විදිය හරිම සරල රෙජිස්ටර් වෙන විදියක් තියෙන්නේ. සාමාන්‍ය අපි Facebook එකට Instagram එකට රෙජිස්ටර් වෙනවා වගේ තමයි මේකෙත් රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ඉතින් දැන් මම මේ වෙබ්සයිට් එක ඇතුළට ගිහලා පෙන්නන්නම් මොන වගේද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි ඉතින් වෙබ්සයිට් එක ඇතුළට ගියට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හරිම සරල ඉන්ටර්ෆේස් එකක් තියෙන. මේ වගේ තියෙන ඒවට බය වෙන්න එපා. මේවා හරිම ලේසි මේ වැඩ කරන්න. මම ඒක සරලවම කියලා දෙන්නම්. ඉතින් මේකේ ඔයාලට බලාගෙන පුළුවන් මගේ බැලන්ස් එක මේ වෙනකොට coins 12802ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් අපිට මිනිමම් coins 1000කින් සල්ලි ගන්න පුළුවන්. මම ඒක ඔයාලට ඉදිරියට පැහැදිලි කරලා පෙන්නන්නම්. ඒකේ මම ඔයාලට කිව්වානේ මම මේකේ සල්ලි ගත්ත කෙනෙක් කියලා. ඉතින් මම ඒකත් පෙන්නන්නම් ඔයාලට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ වෙනකොට මේ වෙබ්සයිට් එකෙන් $33ක වගේ ප්‍රමාණයක් earn කරලා තියෙනවා. සාමාන්‍ය රුපියල් 10000කට අධික මුදල් ප්‍රමාණයක් මේ වෙබ්සයිට් එකෙන් earn කරලා තියෙනවා. ඉතින් මම මේක දිගින් දිගටම මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්න ගියේ නෑ. මොකද මගේ අනිත් දේවල්ත් එක්ක මට මේ වෙබ්සයිට් එකේ දිගින් දිගටම වැඩ කරන්න අවශ්‍යතාවයක් නැති වුණා. ඉතින් ඔයා සාමාන්‍යයෙන් මුලින්ම ඔන්ලයින් සල්ලි හොයන කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් මේ වෙබ්සයිට් එක ගොඩක් හොඳයි. මොකද අපිට ගොඩක් ඉක්මනට මේ වෙබ්සයිට් එකෙන් අපේ account එකට සල්ලි ලබා ගන්න පුළුවන්. මම ඒවා ඉදිරියට අනිවාර්යයෙන්ම පැහැදිලි කරනවා. ඉතින් දැන් අපි බලමු මේ වෙබ්සයිට් එකෙන් කොහොමද අපි ඉක්මනටම සල්ලි හොයන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වම් අත පැත්තේ පැනල් එකක් තියෙනවා. මෙන්න මේ පැනල් එකේ අපි දැන් ඉන්නේ ඩෑෂ්බෝඩ් කියන එකේ. ඒට යටින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ එක එක කැටගරිස් තියෙනවා. මේ කැටගරිස් වල ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඩේලි බෝනස් කියලා එකක් තියෙනවා. අපිට දවස ගානේ මේ වෙබ්සයිට් එකෙන් බෝනස් එකක් ලබා දෙනවා. හැබැයි මේ බෝනස් එක ලබා දෙන්නේ අපි මේ වෙබ්සයිට් එකේ මොනාම හරි වැඩ දෙකක් කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒ මොකක්ද කියලා මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් ඔයාට ඊට පස්සේ ඔයාට බලගන්න පුළුවන් challenge කියලා එකක් තියෙනවා. මේ challenge කියන එකත් මම අන්තිමට ඔයාට කියලා දෙන්නම්. ඊට යටින් ඔයාට බලා ගන්න පුළුවන් first කියලා එකක්, offer world කියලා එකක්, short link කියලා එකක්, PTC කියන එකක්. ඉතින් මේකේ අපිට ගොඩක් ලේසියෙන්ම ඉක්මනටම සල්ලි ගන්න පුළුවන් ක්‍රමය තමයි මේ PTC කියලා කියන්නේ. ඒ කියන්නේ මේක අපිට පුංචි ad බලලා සල්ලි හොයන්න තියෙන්නේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ ad එක අපිට බලනකොට tokens 91ක වගේ ප්‍රමාණයක් ගෙවනවා. මේක බලනකොට tokens 50ක වගේ ප්‍රමාණයක් ගෙවනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට මෙයාලා tokens ලබා දෙනවා. මම එකක් ඔයාට කරලා පෙන්නන්නම්. ඉතින් මම මෙන්න මේ ad එක තෝරගන්නවා. මෙන්න මේ උඩින් පාරක් ක්ලික් කරන්න තියෙන්නේ. මේක view වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් තප්පර ගානක් මෙන්න මෙතන count වෙනවා. මේ ඉතින් තප්පර 15 ඉඳලා තප්පර 0 වෙනකම් මෙතන count down වෙනවා. හරි. එහෙම count down වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ verification එකක් එනවා. ඉතින් මෙන්න මේක උඩින් ක්ලික් කරන්න. මේක උඩින් ක්ලික් කරලා කලින් වගේම තමයි ඔළුවෙන් හිටගෙන ඉන්න කෙනාව මෙහෙම තේරුවා වෙරිෆයි කරන්න තියෙන්නේ. එතකොට ඔයාට ඔයාගේ මුදල් ප්‍රමාණය හම්බ වෙනවා. ඉතින් මගේ බැලන්ස් එක මෙන්න මෙතන බලන්න දැන් 852ක් තියෙනවා. මම ආයිමත් මේක view කරන් පෙන්නන්නම්. මම මෙන්න මෙහෙම view කියන බටන් එක උඩින් ක්ලික් කරගන්නවා. මෙහෙම view කරගෙන තප්පර 15ක් මෙහෙම බලාගෙන ඉන්නවා. ඉතින් මේ වෙබ්සයිට් එකේම ඉන්න ඕන කියලා එකක් නැහැ. හැබැයි මේ වෙබ්සයිට් එකේම ඉන්නවනම් ගොඩක් හොඳයි. ඒ ලෝඩ් වෙන වෙබ්සයිට් එකේම ඊට පස්සේ තප්පර 15ක් ගියාට පස්සේ ඔයාට ආයිමත් අපේ වෙබ්සයිට් එකට කියන්නේ මේන් වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ගිහිල්ලා කලින් වගේම මෙහෙම ටික් එකක් දාගත්තා. ඔළුවෙන් හිරගෙන ඉන්න කෙනාව තේරුවා වෙරිෆයි කරා. ඉතින් ඔන්න ඔයාට හම්බෙන්න ඕන ටෝකන්ස් ප්‍රමාණය හම්බුණා. මෙන්න මට මගේ බැලන්ස් එකත් මෙන්න මේ විදිහට 12000 ගානකට වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේකේ ඇඩ් බලලා ලේසියෙන්ම සල්ලි හොයන්න. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේ ඇඩ් බලලා අපිට මේ අද දවස ඇතුළත ටෝකන්ස් 4115ක වගේ ප්‍රමාණයක් අපිට මෙතනදී ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේක විතරක් නෙමෙයි මෙතන තියෙනවා in frame කියලා තියෙනවා. මේ in frame අපි එතකොට මේක උඩින් ක්ලික් කරොත් අපි මේ වෙබ්සයිට් එකේම ඉන්න ඕනේ. මේ external කියන්නේ අර වෙනම වෙබ්සයිට් එකක අපි කොහොමද මේ ad බලලා සල්ලි හොයන්නේ කියලා ඒත් මේ විදිහම තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් YouTube කියලා එකක් තියෙනවා. ඉතින් මේ YouTube එකෙත් මේ විදිහම තමයි කරන්න තියෙන්නේ. තප්පර 8යි තියෙන්නේ. තප්පර 8ට coins මෙතන 22ක් වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ අපි ad බලලා සල්ලි හොයන්න තියෙන්නේ. ඉතින් ඊළඟ මේකේ ප්‍රධානම සල්ලි හොයන විදිය තමයි short link කියලා කියන්නේ. ඉතින් මම මේ short link කියන උඩින් ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ short link බලලා ඔයාට අද දවස ඇතුළත coin 25093.7ක වගේ ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන්. ඉතින් short links 224ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එතකොට අපිට කරන්න තියෙන්නේත් මහා ලොකු දෙයක් කරන්න නෑ මෙතන. හැබැයි මෙතන තව පොඩි දෙයක් තියෙනවා. මොකද මෙතන තියෙන හැම short link එකක්ම අපේ country එකට access නෑ. සමහර short link අපිට open කරන්න බෑ. සමහර ඒවා නම් ලේසියෙම පුළුවන්. මම ඉතින් එකක් කරලා පෙන්නන්නම්. ඉතින් මෙතන අපිට මේ short link එකට යන තප්පර ගාන පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මේ තප්පර 212ක් යනවා මේ short link එක complete කරන්න. මෙන්න මේ විදිහට අපිට තප්පර ගානත් එක්ක තමයි මේ short link දීලා තියෙන්නේ. ඉතින් අපි බලමු එකක් කරලා බලන්න. හරි ඉතින් මෙන්න මේ token 125ක් හම්බ වෙන short link එක උඩින් මම මේ claim කියන බටන් එක උඩින් ක්ලික් කරගන්නවා. තප්පර 155යි යන්නේ. බලමු අපි මේ වැඩේ කරලා.
claim කියන බටන් උඩින් ක්ලික් කරලා පස්සේ අපිව මෙන්න මේ වගේ තැනකට තමයි අරගෙන එන්නේ. ඉතින් මේක close කරගෙන හරිම සරල දෙයක් කරන්න තියෙන I am not a robot කියලා ටික් එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ මෙතන බස් කියලා තියෙනවා. බස් එකක් තෝරන්න ඕනේ. ඇඩ් එනවා. මේ ඇඩ් අයින් කරගන්න. ඊට පස්සේ මේ බස් කියන එක තෝරලා verify කියන උඩින් ක්ලික් කරන්න. හරි. ඒ විදිහට ටික් එක දාගත්තට පස්සේ කොළ පාට හරි ලකුණ වැටෙනවා. ඊට පස්සේ මෙතන click here to continue කියලා තැනක් තියෙනවා. මෙන්න මේක උඩින් ක්ලික් කරන්න. මේක උඩින් ක්ලික් කරාට පස්සේ ඔයාව මෙන්න මේ වගේ තැනකට තමයි අරගෙන යන්නේ. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් click to verify කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ click to verify කියන බටන් එක උඩින් ක්ලික් කරන්න. ඇඩ් එනවා. මේ හැම ඇඩ් එකක්ම close කරගන්න. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් තප්පර 10ක් වගේ ප්‍රමාණයක් බලන් ඉන්න තියෙනවා. මේක 0 වුණාට පස්සේ අපිට එක continue කරන්න යනවා. බලමු අපි මේකේ මොකක් වෙයිද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම කිව්ව විදිහට continue කියලා බටන් එකක් ආවේ. මෙන්න මේක උඩින් click කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපිට අයිමත් continue කියන බටන් එකක් තියෙනවා. ඒක උඩින් click කරන්න ඕනේ. අර මම කිව්ව විදිහට add එනවා. ඔක්කොම අයින් කරගන්න. ඊට පස්සේ අයිමත් මෙතන continue කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අන්තිමටම එනවා generate link කියලා එකක්. මේකේ තව තියෙනවා step එකක්. මම ඒක පෙන්නන්නම්. ඉතින් අයිමත් තප්පර 10ක් බලන් ඉන්න ඕනේ. මොකද මේ වැඩේ කරන්න අපිට මෙයාලා කියලා තිබ්බා තප්පර 210ක් හෝ 200 මට හරියට මේක මතක නැහැ. ඉතින් මෙතන ඊට පස්සේ go to URL කියලා තියෙනවා. මෙන්න මේක උඩින් ක්ලික් කරන්න. හරි. මේක උඩින් ක්ලික් කරාට පස්සේ අපිව අයිමත් අර මුලට වගේම අරගෙන යනවා. ඊට පස්සේ මෙතන අපි රොබෝ කෙනෙක් නෙමෙයි කියලා මේක ටික් එකක් දාගන්න ඕනේ. ඉතින් ඔන්න ෆයිනල් ස්ටෙප් එකට අපි දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන අයිමත් තප්පර 10ක් බලන් ඉන්න තියෙනවා. අර කිව්ව තප්පර ගාන අනිවාර්යයෙන්ම යනවා. ඒ තප්පර ගාන මෙතනදී අනිවාර්යයෙන්ම කවුන්ට් වෙන්න ඕනේ සාමාන්‍යයෙන්. විනාඩියක් විනාඩි 2ක් විතර යනවා මේ ෂෝට් ලින්ක් එකක් view කරගන්න. විනාඩි 2ක් වගේ තමයි යන්නේ. ඊට පස්සේ මෙතන මෙහෙම ඇඩ් වෙනවා. මේ ඔක්කොම කැන්සල් කරගන්න. ඊට මෙතන get link කියලා තැනක් තියෙනවා. මෙන්න මේක උඩින් ක්ලික් කරන්න තියෙන්නේ. ඒක උඩින් ක්ලික් කරාට පස්සේ ඔන්න ඔයාට බලා ගන්න පුළුවන් success කියලා මට මෙතන token 130ක වගේ ප්‍රමාණයක් claim වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මේක short link බලා ගන්න තියෙන්නේ. ඉතින් විනාඩි 2ක වගේ කාලයක් තමයි යන්නේ. මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඊට පස්සේ අපිට මේක ලේසියෙන්ම මේ short links එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් කලින් 25000ක් ගන්න පුළුවන්කම තිබ්බා. දැන් මෙතන 24963යි ගන්න පුළුවන් ඉන්නේ. මොකද අපි දැන් ප්‍රමාණයක් ගත්ත හින්දා. ඒ වගේම මගේ balance එක කලින් 12000 ගාණක් තිබ්බේ. දැන් මෙතන 13000 ගාණකට වැඩි වෙලා තිනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් short link වලින් හොඳ tokens ප්‍රමාණයක්, හොඳ coins ප්‍රමාණයක් මේ website එකේ එකතු කරගන්න. ඊට පස්සේ මෙතන තව උඩ තියෙනවා offer words කියලා එකක්. ඉතින් මේක උඩින් ක්ලික් කරාට පස්සේ list කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අර offer words කියන්නේ කලින් වගේම තමයි games play කරලා, apps download කරලා, වගේම website වල register වෙලා සල්ලි හොයන්න තියෙන website එකක්. මේ හරිම ලේසියි මේක වැඩ කරන්න. මොකද මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ game එක play කරනකොට coins 72960ක වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් මෙතන මෙන්න මේ game එක play කරනකොට coin 278000ක් වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. මෙන්න මේ වගේ දේවල් කරලත් අපිට මේ website එකේ සල්ලි හොයන්න පුළුවන්. මම වෙනම වීඩියෝ එකක් අරන් එන්නම් මේ හැම තැනකම හැම වෙබ්සයිට් එකකම තියෙන පැනල් එකක් නෙමෙයි මේක. මෙන්න මේකේ වැඩ කරලා සල්ලි වන්න කොහොමද කියලාත් මම වෙනම වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් first set කියලා එකක් තියෙනවා ඊට උඩින්. මේ first set කියන එකේදීත් හරිම සරල දෙයක් කරන්න තියෙන්නේ. මෙතන මේකට ගැලපෙන ටික තෝරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන මුලින්ම තියෙනවා SOS කියලා. ඉතින් ඒකට මේ S අකුර වෙනකොට 5 දාලා තියෙනවා. ඊට පස්සේ LOL කියලා තියෙනවා. ඊට පස්සේ SOS තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේක උඩින් ක්ලික් කරලා ඔළුවෙන් හිටගෙන ඉන්න කෙනාව තෝරලා වෙරිෆයි කරන්න. වෙරිෆයි කරාට පස්සේ ඔන්න බලනවාට coin 65ක වගේ ප්‍රමාණයක් එතෙන්දිත් හම්බ වුණා. ඉතින් මේ වැඩෙත් අපිට හැම පැයකටම හැම විනාඩි 5කටම වාරයක් කරගන්න පුළුවන්. විනාඩි 5න් 5ට coin 65ක වගේ ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මෙතන daily bonus එක ගත්තේ නෑ. මම daily bonus එකට යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් daily bonus එකේ tokens 30ක් සහ experience point මෙතනදී හම්බ වෙනවා. ඉතින් මම මෙතන claim කියන බටන් උඩින් ක්ලික් කළා. කලින් වගේ මේක උඩින් ටික් කරලා ඔළුවෙන් හිටගෙන ඉන්න කෙනාව තෝරලා claim කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් tokens 30ක වගේ ප්‍රමාණයක් දැන් මෙතනදී මට හම්බ වුණා. ඉතින් මෙතනදී ඔන්න මම සාමාන්‍යයෙන් coins 1000ක වගේ ප්‍රමාණයක් මේ වෙනකොට හොයලා තියෙනවා. මම ඕනනම් තවත් coins හොයලා පෙන්නන්නම්. දැන් මෙතන තියෙන්නේ මට මතක විදිහට වීඩියෝ එක පටන් ගන්නකොට 12850ක් විතර තිබ්බා coins. දැන් මෙතන coins 13127ක් තියෙනවා. ඉතින් මම මේක ඉක්මනට තව වැඩි කරගෙන පෙන්නන්නම් ඔයාලට. හරි ඉතින් ඔන්න coin 13627ක වගේ ප්‍රමාණයක් හොයලා තියෙනවා. කලින් තිබ්බවට වඩා coins 1000කින් විතර වැඩි කරගෙන තියෙනවා විනාඩි ගාණක් ඇතුළත. ඉතින් දැන් මම කියලා දෙන්නම් මේකෙන් සල්ලි ගන්න කොහොමද කියලා. ඔයා යන්න වම් අත පැත්තේ පැනල් එකේ තියෙන withdrawal කියලා බටන් එකක්. මෙන්න මේක උඩින් ක්ලික් කරගන්න ඕනේ. හරි ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අපිට සල්ලි ගන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් දීලා තියෙනවා. මේකේ ප්‍රධාන වශයෙන් first pay එකේ ඉන්නවා, C wallet එකේ ඉන්නවා. ඊට අමතරව direct payment එකක් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම අපේ ඕනෙම wallet එකකට ගන්නත් පුළුවන්.
සාමාන්‍යයෙන් දවස් 3න් 3ට මෙයාලගේ මේ wallet update වෙනවා. දැන් මෙතන empty balance කියලා තියෙන මේ empty balance එක දවස් 3කට පස්සේ අනිවාර්යයෙන්ම මේක fill කරනවා මේගොල්ලෝ. එතකොට අපිට පුළුවන් ලේසියෙන්ම සල්ලි ගන්න. ඉතින් දැනට මේකේ අපිට ගන්න පුළුවන්කම තියෙනවා TRX coin වලින්, Dogecoin එකෙන්, ඒත් එක්කම C wallet එකට ගන්නවා නම් මෙතන ගන්න පුළුවන් අපිට Shiba coin එකේ, Pepe එකෙන්, ඒත් එක්ක මේ ඕඩි මේකෙන් ගන්න පුළුවන්. දැන් direct payment මේ වෙනකොට නම් empty balance වැටලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දවස් 2ක් 3ක් ඇතුළත අනිවාර්යයෙන්ම මේක update වෙනවා. ඉතින් දැන් මම ඔයාලට අරන් පෙන්නන්න ඕන හින්දා මම මෙන්න මේ coin එක අරන් පෙන්නන්නම් Faucet Pay එකට. සමහර අය මේ coin එකට Dogecoin කියනවා, Dogecoin කියනවා. ඉතින් මෙන්න මේ coin එක මම මගේ Faucet Pay එකට අරගෙන පෙන්නන්නම්. හරි ඉතින් දැන් ඔයා බලන්න ඇති මොකද්ද මේ Faucet Pay account එක කියලා කියන්නේ කියලා. ඉතින් Faucet Pay account එක කියන්නේ අපේ Binance account එක වගේම සල්ලි ලබා ගන්න පුළුවන් account එකක්. හරිම ලේසි ලබා ගන්න මම පෙන්නන්නම්. මම කරන්නේ මෙන්න මේ faucetpay.io කියන වෙබ්සයිට් එක. මේක ගොඩක්ම easy register වෙන්න. register වෙලා කරන්න තියෙන්නේ මෙතන wallet කියන එකට එන්න. wallet කියන එකට ඇවිල්ලා ඉතින් අපි ගන්න කැමති coin එකේ මෙන්න මේ විදිහට deposit කියන කොටින් click කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ තියෙන deposit address එක. ඉතින් මෙන්න මේ කොටින් click කරන්න. මේ කොටින් click කරලා අපි ආයිමත් යන්න ඕන අපේ වෙබ්සයිට් එකට. ඉතින් මේවා ඔයාලට තේරෙන්නේ නැහැ වගේ හිතෙන්න පුළුවන්. හරිම ලේසි. මම ආයිමත් ඔයාලට මේ කියලා දෙන්නම්. withdraw කියන එකට එන්න. මෙතෙන්දී ඔයාලට කැමති coin එකක් තෝරගන්න. මෙතෙන්දී අපිට direct අපේ Binance එකට වුණත් යන්න පුළුවන්. හරිද? හැබැයි Binance එකට ගන්නවා නම් පොඩි payment එකක් කරන්න ඕන. මම මේක click කරලා දැන්ට මේක empty තියෙන හින්දා මේක ගන්න බෑ. නැත්තම් මේකේ directම අපිට සල්ලි ලබා ගන්න පුළුවන්. හැබැයි අර direct ගන්න හින්දා පුංචි fee එකක් කැපෙනවා. හැබැයි Faucet Pay එකට fee එකක් නැහැ. fee එක 0 තමයි Faucet Pay එකට ගන්නවා නම්. ඉතින් මෙතන coin එක තෝරලා Faucet Pay එකට ගිහිල්ලා Faucet Pay එකේ wallet එකට ඇවිල්ලා wallet එකෙන් මෙතන අපි තෝරන්න ඕන අපි ගන්න කැමති coin එක මොකක්ද කියලා. දැන් Bitcoin ගන්නවා නම් Bitcoin කෙනෙකුට deposit කෙනෙකුට click කරා මෙන්න මේ deposit address කියලා තියෙන. මෙන්න මේක copy කර ගන්න ඕනේ. එහෙම නැත්නම් දැන් අපි දැන් ගන්න මේ coin එකෙන් මේ Dogecoin එකෙන්. ඉතින් මෙන්න මේ Dogecoin එකට ඇවිල්ලා මෙන්න මෙතන deposit කියන බටන් වලින් click කරා. මෙන්න මේක copy කරගත්තා. අයිමත් යනවා අපේ වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මෙතන ඇඩ්‍රස් කියලා තැනක් තියෙනවා. මෙන්න මෙතනට ඒක ලබා දෙන්න ඕනේ. හරි ඇඩ්‍රස් කියන එක මෙන්න මෙතන ලබා දීලා අපිට කරන්න තියෙන හරි සරල දෙයක්. මෙන්න මෙතන I am not a robot කියන තැන උඩින් ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ කලින් වගේම ඔළුවෙන් හිටගෙන ඉන්න කෙනාව තෝරන්න ඕනේ. ඒ වගේම amount එක දාන්න ඕනේ. ඒ වගේම amount එක දාන්න ඕනේ. බලා ගන්න පුළුවන් amount එක දැන් මම මෙතන තියෙන සම්පූර්ණම ගාන ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට මිනිමම් coins 1000න් මේකේ සල්ලි ලබා ගන්න පුළුවන්. ඔයාට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් පළවෙනි දවසේම. ඉතින් මෙතන ඊට පස්සේ withdraw කියන බටන් උඩින් ක්ලික් කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් withdraw කියන බටන් උඩින් ක්ලික් කරලා පස්සේ මෙතන success කියලා වැටෙනවා වම් අත පැත්තේ. ඉතින් ඊට පස්සේ මෙතන මෙයාලා කියනවා පැය 48ක් ඇතුළත අනිවාර්යයෙන්ම මේ withdrawal එක එනවා කියලා. ඉතින් ඇත්තටම මේක දැන්ටමත් approve වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඒ වෙලාවෙම එනවා. අපි පොඩ්ඩක් check කරලා බලමු. අපි යනවා ඊමත් අපේ website එකට ගිහිල්ලා මම පොඩ්ඩක් refresh කරලා බලන්නම්. එහෙම නැත්නම් overview කියන එකට යන්න. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වෙලාවෙම අද දවසත් එක්ක මෙතන වැටලා තියෙනවා. normal payment එකක් විදියට Dogecoin මෙන්න මේ විදියට Dogecoin මෙන්න මේ වගේ ප්‍රමාණයක් මට ඇවිල්ලා තියෙනවා ඒ වෙලාවෙම. ඉතින් ඔන්න ඔයාලට live withdraw කරලා live සල්ලි හොයලා live මගේ account එකට අරගෙනත් පෙන්නවා. ඉතින් ගොඩක් අය අහනවා මේ account එකට ගන්න සල්ලි කොහොමද අපි අපේ bank account එකට ලබා ගන්න කියලා. ඉතින් bank account එක ලබා ගන්න හරි සරල දෙයක් කරන්න තියෙන්නේ. මේකෙන් අපිට withdraw කරගන්න පුළුවන් අපේ Binance account එකට. Binance account එකට withdraw කරගත්ත කියන්නේ bank එකට ගත්තා වගේ තමයි. Binance එකෙන් bank එකට සල්ලි ගන්න විදි ඕන තරම් තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා Binance එකට අරගෙන අපේ bank account එකටම ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම history එකකට ගිහිල්ලා පෙන්නන්නම්. ඔන්නවට බලා ගන්න පුළුවන් මට හම්බෙච්ච payment එක මෙන්න මේ විදිහට වැටලා තියෙනවා. මම Dogecoin 1.0 ගාණක් ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට මට ලේසියෙන්ම අද මේ කියලා දුන්න වෙබ්සයිට් එකෙන් සල්ලි ලබා ගන්න පුළුවන්කමක් හම්බ වුණා. ඉතින් මම හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති මම මේ කියලා දුන්න දේ සම්බන්ධව වීඩියෝ එක ටිකක් දික් වෙන්නේ නැති. ඒ වුණාට සාමාන්‍යයෙන් ඔයා සතයක්වත් හොයපු නැති කෙනෙක් නම් මේ වෙබ්සයිට් එකෙන් අනිවාර්යයෙන්ම ඔයාට සල්ලි ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට දවස ගාන පේමන්ට් එක උනත් ලබා ගන්න පුළුවන්කම තියෙන වෙබ්සයිට් එකක් තමයි මේක. ඉතින් මේක මයික්‍රෝ කැටගරියට වැටෙන වෙබ්සයිට් එකක්. ඒනට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වෙබ්සයිට් එකෙන් කිසිම ප්‍රශ්නයකට හොඳට earn කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි මේ වෙබ්සයිට් එක. ඉතින් ඔයා තාමත් අපිව subscribe කරපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි අරන් එන්නේ මේ වගේ online සල්ලි හොයන්න පුළුවන් වීඩියෝස්. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී තවත් හොඳ සල්ලි හොයන වීඩියෝ එකක් අරන් එන්නම්. ටිකක් ලොකු ප්‍රොජෙක්ට් උනත් කරන්න පුළුවන් වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්. ඒකින්ද අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න අපිත් එක්ක. එහෙනම් ඉතින් ආයිමත් අලුත් වීඩියෝකින් හම්බෙමු. ඔයාට සුබම සුබ දවසක්.